17 ඒවා 1යි 221ට 17 ඒවා කීයක්ද කියලා බලන්න ඕනේ. 17 ඒවා 10ක් 170යි 170යි 17ක් 187යි 187යි 17ක් 14යි එකක් ඉතුරුයි 8යි 1යි 9යි 1යි 10යි බිංදුව එකක් ඉතුරුයි 204යි 204යි 17යි 7යි 4යි 11යි එකක් ඉතුරුයි 221ක් එනවා 170 වෙන්නේ 17 වරක් 10ට එහෙනම් 10යි 11යි 12යි 13යි එහෙනම් 17 ඒවා 13ක් යනවා 221ට 170 හැදෙන්නේ 17 ඒවා 10කින් ඒකට තව 17ක් එකතු කරා එතකොට 11 වෙනි එක ඊට පස්සේ ආපහු 17ක් එකතු කරා 12 වෙනි එක ඊට පස්සේ ආපහු 17ක් එකතු කරා 13 වෙනි එක එතකොට අපිට උත්තරේ එනවා 13යි කියලා එහෙනම් උත්තරේ මේකට ලියනවා 13යි ග්‍රෑම් කියලා ඊට පස්සේ මේකේ දෙවෙනි අණු කොටසෙන් අහනවා පැකට්ටුවක එම බිස්කට් 34ක් බැගින් ඇසුරු විට එක් පැකට්ටුවක අඩංගු බිස්කට් ප්‍රමාණයේ ස්කන්ධය සොයන්න කියලා. එහෙමනම් එක් පැකට්ටුවක තියෙනවා ග්‍රෑම් 13ක්. එහෙනම් මේ 34 ගුණ කරන්න ඕනි 13න් සම්පූර්ණ ස්කන්ධය හොයාගන්න. බිස්කට් පැකට්ටුවක අඩංගු බිස්කට් ප්‍රමාණයේ ස්කන්ධය. බිස්කට් පැකට්ටුවක අඩංගු බිස්කට් ප්‍රමාණයේ ස්කන්ධය සමාන වෙනවා එක බිස්කට් එක තියෙනවා ග්‍රෑම් 13ක්. ඒක ගුණ වෙනවා බිස්කට් පැකට් එකේ බිස්කට් 34ක් තියෙන හින්දා 34න් ගුණ කරනවා. 34 ගුණ කිරීම 13 3 වරක් 4 12යි 2යි එකක් ඉතුරුයි 3 වරක් 3 9යි 1යි 10යි 1 වරක් 4 4යි 1 වරක් 3 3යි. මේ විදිහට ලියලා අපි එකතු කරගන්නවා 2යි 0.4යි 4යි 1යි 3යි 1 3 4යි 442යි ග්‍රෑම් කියලා අපිට උත්තරේ ලැබෙනවා. මේකේ තුන්වෙනි අණු කොටස අපිට කියනවා එවැනි බිස්කට් පැකට් 5ක අඩංගු වන මුළු බිස්කට් ප්‍රමාණයේ ස්කන්ධය. මේ බිස්කට් පැකට්ටු එකක හෙව්වේ එහෙනම් දැන් අහන්නේ බිස්කට් පැකට් 5ක ස්කන්ධය සමානයි 442යි එක පැකට් එකක. එහෙනම් ඒ වගේ 5ක ස්කන්ධය තමයි හොයන්න තියෙන්නේ. උත්තරේ එන්නේ ග්‍රෑම් වලින් 442 ගුණ කිරීම 5. 5 වරක් 2 10යි 0.1ක් ඉතුරුයි 5 වරක් 4 20යි 1යි 21යි 2ක් ඉතුරුයි 5 වරක් 4 20යි 2යි 22යි 2210යි ග්‍රෑම් කියලා එනවා. ඒක කිලෝ වලින් ඕනි වුණොත් 2යි කිලෝග්‍රෑම් 210යි ග්‍රෑම් කියලා අපිට ලබා ගන්න පුළුවන්.